අපි හැමෝම කැමති නිරෝගී ජීවන රටාවක් ගත කරන්න. ඉතින් නිරෝගීව ඉන්න නම් ලෙඩ රෝග වලින් තොර වෙන්න ඕනි, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න ඕනි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ එන්නත් වර්ග ගැන. ඉතින් අපි බලමු මේ එන්නත් වර්ග සහ ඒ එන්නත් වලින් මොනවද අපේ සිරුරට සිද්ධ වෙන්නේ කියලා. වීඩියෝ එක බලන්න කලින් ෂෙයා කියා YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් upload කරපු ගමන් notification එකක් එන්න ගන්න. අපි මුලින්ම කතා කරන්නේ BCG එන්නත ගැන. BCG එන්නත දෙන්නේ ක්ෂය රෝගයෙන් ආරක්ෂා වෙන්න. ක්ෂය රෝගය කියන්නේ පෙනහළු තුල ඇතිවන රෝගී තත්වයක්. මේ රෝගී තත්වයට ප්‍රතිකාර කරන්නේ නැති වුණොත් ඒක මාරාන්තික වෙන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ හෙපටයිටිස් B එන්නත ගැන. හෙපටයිටිස් B එන්නත ගන්න හෙපටයිටිස් B ආසාදනය වුණාම මේ හෙපටයිටිස් ආසාදනය වෙන්නේ අපේ අක්මාවට. මේ හෙපටයිටිස් B ආසාදනය වුණාම අක්මාවේ පිළිකා වුණත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ හෙපටයිටිස් B එන්නත ගත්තොත් ඔයාට පුළුවන් හෙපටයිටිස් ආසාදනය වීම වළක්වා ගන්න. දැන් අපි කතා කරන්න යන්නේ පෝලියෝ ගැන. පෝලියෝ කියන්නේ හරිම ජනප්‍රිය රෝගයක්. මේ රෝගය ඇති වුනහම අංශභාගය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මරණය පවා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලෝකයෙන් පෝලියෝ තුරන් කරන්න මේ පෝලියෝ එන්නතට පුළුවන් වෙලා තියෙනවා. දැන් කියන්න යන්නේ DTP එන්නත. මේ DTP එන්නතෙන් ඩිප්තීරියා, පිටගැස්ම, ඒ වගේම කක්කල් කැස්ස ඇතිවීම පාලනය කරනවා. පිටගැස්ම තත්වයේදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මාංශපේශී තදවීම සහ වේදනාව ඇතිවීම. ඒ වගේම කක්කල් කැස්ස කියන්නේ කුඩා දරුවන් තුළ ඇතිවන මාරාන්තික කැස්ස තත්වයක්. ඩිප්තීරියා තත්වයේදී සිද්ධ වෙන්නේ උගුරේ ආසාදන, ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවීම. ඉතින් මේ රෝගී තත්වයන් වලින් මිදෙන්න නම් අපි DTP එන්නත අරගෙන තියෙන්න ඕන. HIV බැක්ටීරියා ආසාදනය සඳහා ලබා දෙන එන්නත තමයි HIV එන්නත. මේ එන්නත ලබා ගැනීමෙන් කුඩා දරුවන් තුළ ඇතිවන මෙනෙන්ජයිටිස්, ඒ වගේම උගුරේ ආසාදන, නියුමෝනියා වගේ තත්ත්වයන් වළක්වා ගන්න පුළුවන්. දැන් කියන්න යන්නේ MMR එන්නත ගැන. මේ එන්නතින් සරම්ප, කම්මුල් ගාය, ඒ වගේම රුබෙල්ලා ඇතිවීම පාලනය කරනවා. සරම්ප තත්වයක් ඇති වුනහම ඒකෙන් සිද්ධ වෙන්නේ මොළයට හානියක්, ඒ වගේම නියුමෝනියා තත්වයක් ඇති වෙන්න පුළුවන්. කම්මුල් ගාය තත්වයන් වලදී ශ්‍රවණ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගැබිණි මව්වරුන්ට රුබෙල්ලා ආසාදනය වුනහම ඉපදෙන්න ඉන්න දරුවට මේක මාරාන්තික වෙන්න පුළුවන්. ඉතින් මේ MMR එන්නත ලබා ගත්තොත් සරම්ප, කම්මුල් ගාය, ඒ වගේම රුබෙල්ලා වෛරස් ආසාදනය ඇතිවීම පාලනය කරගන්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන්නේ රොටා වෛරස් එන්නත ගැන. මේ රොටා වෛරස් එන්නත ලබා දෙන්නේ රොටා වෛරස් ආසාදනය වුණාම. මේ රොටා වෛරස් එන්නත ලබා දීම තුළින් දරුවන් තුළ ඇතිවන පාචනය, විචලනය වළක්වා ගන්න පුළුවන්. දැන් කියන්න යන්නේ ගොඩක් ජනප්‍රිය එන්නතක් ගැන. ඒ තමයි COVID-19. COVID-19 එන්නත ලබා දෙන්නේ කොරෝනා වෛරසය ආසාදනය වුණාම. මේ එන්නත ලබා දීම තුළින් කොරෝනා වෛරසය ඇතිවීම, ඒ වගේම රෝගාබාධ ඇතිවීම, ඒ වගේම මිය යාම අඩු කරන්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන්නේ HPV එන්නත ගැන. HPV එන්නත ලබා දෙන්නේ හියුමන් පැපිලෝමා වෛරසය ආසාදනය වීම වළක්වන්න. සාමාන්‍යයෙන් මේ HPV එන්නත මැරි කරන්න කලින් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම වෛද්‍යවරු නිර්දේශ කරනවා මේ එන්නත ලබා ගන්න කියලා. ඒකට හේතුව තමයි ගැප් කෙල පිළිකා සහ ඒ ආශ්‍රිතව ඇතිවෙන්න පුළුවන් පිළිකා වර්ග ඇතිවීම පාලනය කරන්න මේ HPV එන්නතට පුළුවන් වීම. දැන් කියන්න යන්නේ ගොඩක් ජනප්‍රිය රෝගයක් ගැන. ඒ තමයි පැපොල. මේ පැපොල රෝගී තත්වය ඇති වුනහම ලබා දෙන්නේ වැරිසෙල්ලා එන්නත. මේ පැපොල රෝගය ඇති වෙන්නේ වැරිසෙල්ලා සොස්ට වෛරස් එක ආසාදනය වුනහම. සාමාන්‍යයෙන් පැපොල තත්වයක් ඇති වුනහම උණ, දද, කුෂ්ඨ, ඒ වගේම මොළයේ ආසාදන වගේ දේවල් ඇති වෙනවා. ඒ දේවල් වලින් ආරක්ෂා වෙන්න, ඒ වගේම මේ බරපතල සංකුලතා ඇතිවීම වළක්වන්න තමයි මේ එන්නත ලබා දෙන්නේ.
අපි හැමෝම අහලා තියෙන රෝගයක් තමයි උණ සන්නිපාතය කියන්නේ. මේ උණ සන්නිපාතයේ තත්ත්වය ඇති වුනහම දෙන එන්නත තමයි ටයිෆොයිඩ්. උණ සන්නිපාත තත්ත්වය සාමාන්‍යයෙන් ඇති වෙන්නේ දූෂිත ආහාර සහ ජලය හරහා. ඉතින් මේ ටයිෆොයිඩ් එන්නත හරහා සිද්ධ කරන්නේ අපිට උණ සන්නිපාතයේ තත්ත්වය ඇති වුනහම ඇති වෙන අධික උණ, ඒ වගේම සිරුරේ වේදනාව, සිරුරේ දුර්වලතාවය, ඒ වගේම මිය යාමට ඇති සම්භාවිතාවය අඩු කරන එක. දැන් කියන්න යන්නේ ජැපනීස් එන්සෙෆලයිටිස් එන්නත ගැන. මේ ජැපනීස් එන්සෙෆලයිටිස් එන්නත දෙන්නේ මොළයේ උණ රෝගී තත්ත්වය ඇති වුනහම. මේ මොළයේ උණ රෝගී තත්ත්වය ඇති වෙන්නේ ජැපනීස් එන්සෙෆලයිටිස් කියන වෛරසය හරහා. මේ වෛරසය බෝ වෙන්නේ මදුරුවන්ගේ. ඉතින් මේ මොළයේ උණ රෝගී තත්ත්වය ඇති වුනහම සාමාන්‍යයෙන් මරණය පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න වගේම අපේ සිරුර ආරක්ෂා කරන්න තමයි මේ ජැපනීස් එන්සෙෆලයිටිස් එන්නත ලබා දෙන්නේ. ඉතින් අද මම කියපු මේ එන්නත් ගැන සමහර විට ඔයා දන්නවා ඇති, එහෙම නැත්නම් දන්නේ නැතුවත් ඇති. හැබැයි මේ කිසිම එන්නතක් ඔයාලට හිතුමනාපෙට ගන්න බෑ. අනිවාර්යෙන්ම මේ හැම එන්නතකටම වෛද්‍ය නිර්දේශය අත්‍යවශ්‍යයි. ඉතින් ඔයා දැන්ටමත් මේ එන්නත් අරගෙන නැත්නම් මේ වගේ රෝගී තත්ත්වයන් වලින් පෙළෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගෙන වෛද්‍ය නිර්දේශ මත මේ එන්නත් ලබා ගන්න. එහෙනම් අදට මම ගිහින් එන්න මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න ෂෙයා කරලා YouTube channel එක subscribe කරලා තියාගන්න.